Hi guys කොහමද? ගොඩ කාලෙකින් පස්සේ අද vlog එකකට එනවා. මම දැන් ඉන්නේ BI එකේ, ඒ කියන්නේ බර්මින්ගම් ඉන්ටර්නැෂනල් එයාපෝට් එකේ. මම අද ෆ්‍රාන්ස් යන්න හදන්නේ යුරෝප් සෙනෙගල් කන්ට්‍රි එකකට. මගේ ලයිෆ් එකේ හැරවුම් ලක්ෂ්‍ය. ඉතින් මම ඉදිරියට බලාපොරොත්තු වුණාට ෆ්‍රාන්ස් ගැන කියලා දෙන්න. ඉතින් මේ ගමන එන්න ටිකක් අමාරු වුණා. ලේසි නෑ. එක දේවල් කරා, ගොඩක් ඩොකියුමන්ට්ස් හැදුවා, ගොඩක් මහන්සි වුණා. ගොඩක් අමාරු ට්‍රිප් එකක්. ඉතින් බලමු ෆ්‍රාන්ස් වලට යද්දි කොහොමද මගේ ගමන. මම යන්නේ ටර්කිෂ් එයාලයින් එකේ උදේ 6:45ට. මේක ඉස්තාම්බුල් වල නවත්තනවා. පැයක වගේ ට්‍රාන්සිට් එකක් තියෙනවා. අපි බලමු කොහොමද ටුවර් එක කියලා, මොකද්ද වෙන්නේ කියලා ඔයාලා අප්ඩේට් කරන්නම්. එහෙනම් රැඳී ඉන්න. මම ටර්කිෂ් එයාලයින් එකේ වන් වේ ටිකට් එකක් තමයි දැම්මේ. මොකද මම මයික්‍රෝ ට්‍රේන් නිසා මට ටූ වේ ටිකට් එකක් ඕන වුණේ නැහැ. ටර්කිෂ් එයාලයින් එකේ ප්‍රයිස් එක උනේ සාමාන්‍යයෙන් වන් වේ 440ක් වගේ ඩොලර්ස්. බැගේජ් තමයි මම ඇත්තටම බැලුවේ වැඩිපුර දෙන බැගේජ් මොකක්ද කියලා. මෙයාලගේ 30+7 දුන්නා. ඒ නිසා මේ ෆ්ලයිට් එකම සිලෙක්ට් කරගත්තා. අනික වයිඩ් බොඩි එකක් හින්දා ගමනත් කම්ෆර්ටබල් කියලා හිතුවා. එමිරේට්ස් කටායාවේ ශ්‍රී ලංකන් එයාලයින්ස් එකක් තියෙනවා. ඒ ටයිම් පීරියඩ් එකේදී මට දුන්න බැගේජ් අඩු හින්දා මම මේ ප්ලෑන් එක සිලෙක්ට් කරේ නැහැ. කටායාවස්සේ ගියොත් සාමාන්‍යයෙන් දෝහවල තමයි ට්‍රාන්සිට් එක තියෙන්නේ. එමිරේට්ස් නම් ඩුබායි. ශ්‍රී ලංකන් ඩිරෙක්ට් ෆ්ලයිට් එකකුත් තිබ්බා. හැබැයි ඒකේ ගාණ ටිකක් වැඩි. මේක තමයි ටර්කිෂ් එයාලයින් එකේ මට හම්බුණු මේල් එක. මම සිලෙක්ට් කරේ චිකන් පැස්තා එකක්. මේ තමයි ඩුබායි වල කාන්තාර. දැන්නම් ඉතින් තුර්කියේ උඩට ඇවිල්ලා ඉන්නේ. තුර්කිය ගැන අහලා දැකලා තිබ්බට ඇත්තටම දැකලා තිබ්බේ නැහැ. ඇත්තටම ලස්සන රටක් මම දැකලා තියෙන වීඩියෝත් එක්ක. තාම ඉතින් යන්න බැරි වුණා. හිතන්න මේ තියෙන කළු මුහුද මම අහලා තියෙන තුර්කිය ළඟම තමයි කළු මුහුද තියෙන්නේ කියලා. දැන් ඔන්න තුර්කියට ලෑන්ඩ් කරන්න යන්නේ. ඔන්න එහෙනම් තුර්කි ඉස්තාම්බුල් එයාපෝට් එකට ලෑන්ඩ් කරා. අපි ගිහිල්ලා බලමු කොහොමද කියලා. ස්තාම්බුල් එයාපෝට් එක කියන්නේ ලෝකයේ ප්‍රසිද්ධ ගුවන් තොටුපළක් වගේම තුර්කියේ ප්‍රධානම ගුවන් තොටුපළයි. මේක 2018 තමයි විවෘත කරලා තියෙන්නේ.
ඉස්තාම්බුල් යුරෝපීය පැත්තට වෙන්න තමයි මේක පිහිටලා තියෙන්නේ. අවුරුද්දකට මගින් මිලියන 90කට අධික සංඛ්‍යාවකට සේවාව සපයන්න පුළුවන් වගේම මෙයාලා ලෝකයේ රටවල් 120කට වැඩි ගමනාන්තවලට ගුවන් සේවාව සපයනවා. ප්‍රධානම ගුවන් සේවාව ඉතින් ටර්කිෂ් එයාර්ලයින් වගේම එයාලගේ ෆ්ලයිට් ඉතින් හැමතැනම නවත්තලා තියෙනවා. CTV බස් නවත්තලා තියෙනවා. හරි මම දැන් ඉන්නේ ඉස්තාම්බුල් වල තුර්කියේ අගනගරේ මේන් එයාපෝට් එක. මම දැන් ට්‍රාන්සිට් එකට ඇවිල්ලා තියෙන්නේ බෝඩ් වෙන්න තමයි යන්නේ. මම දැන් ඩියුටි ෆ්‍රී ඒරියා එකේ තමයි ඉන්නේ. 8යි විනාඩි 40ක් වගේ ගියා යන්න. ෆ්ලයිට් එකත් කම්ෆර්ටබල් ප්‍රශ්නයක් නැහැ. වයිඩ් බොඩි ෆ්ලයිට් එකක් තිබ්බේ. දැන් එන හිමීට යමු අපි ගේට් එක ගාවට ගිහිල්ලා පොඩි ඉන්ට්‍රස්ටිං එකක් දෙන්න. එයාපෝට් එක නම් ගොඩක්ම ලොකුයි. ලංකාව වගේ නෙමෙයි වගේ නෙමෙයි. ලංකාවේ වඩා මම හිතන්නේ 6-7 දිනක් විතර ලොකුයි. ගොඩක්ම හයි දින තමයි තිබ්බේ. මගේ ෆ්ලයිට් එක ලෑන්ඩ් කරපු තැන ඉඳලා ගේට් එකේ ඉඳලා ආයේ ට්‍රාන්සිට් එක ඩිපාචර් එකට ටිකක් දුර එන්න ඕනි. මට තියෙන්නේ පැයක විතර ට්‍රාන්සිට් එක. ටයිම් එක නම් ඇති. දැන් මම ගොඩක් ලං වෙලා ඉන්නේ. ගේට් නම්බර් E එකේ තමයි මගේ ෆ්ලයිට් එක තියෙන්නේ. අර පෙන්නන තැන B ගේට් එක තියෙනවා. අතන B ගේට් එක තියෙනවා. මෙතන ඉඳලා තව පැය 4ක් වගේ ට්‍රැවල් කරන්න තියෙනවා ඊළඟ ෆ්ලයිට් එකේ. එතකොට මම එතනින් යන්නේ පැරිස් වලට තමයි. හොඳ එක්ස්පීරියන්ස් එකක්. මන් ටර්කිෂ් එයාර්ලයින් වල අලුත්ම ෆ්ලයිට් එකක් ආවේ නියෝ බොඩි එකක්. ආයේ ටොයි යටම තිබ්බා අලුත්ම අලුත් සුපිරි. මං හිතුවේ පොඩි ෆ්ලයිට් එකකින් හින්දා ගැස්සෙයි අමාරු වෙයි කියලා. හැබැයි නෑ පට්ට කම්ෆර්ටබල්. මම දැන් ෆ්‍රාන්ස් වල ඉන්නේ. 14 විතර ට්‍රැවල් එකක්. ටිකක් මහන්සි. දැන් මම යන්නේ ඉමිග්‍රේෂන් පැත්තට. ටර්මිනල් 1 එකේ ඉන්නේ. එහෙනම් ටික වැඩ ටිකක් ඉවරලා මම අප්ඩේට් එකක් දෙන්නම්. මම එහෙනම් දැන් පැරිස් වලට ඇවිල්ලා බෑගේජ් එකක් කලෙක්ට් කරගත්තා. දැන් ඉතින් එක්සිට් එක තමයි තියෙන්නේ. කොහොමද ට්‍රාන්සිට් එක තියෙන්නේ. ට්‍රාන්සිට් එක තිබ්බ ඉස්තාම්බුල් වල කිව්වා වගේ. ඒක වෙනස් වෙනවා. ඔයාලා සිලෙක්ට් කරන ෆ්ලයිට් එකත් එක්ක Qatar Airways තියෙනවා, Emirates තියෙනවා, ශ්‍රී ලංකන් එයාර්ලයින් තියෙනවා. ඒක ඩිපෙන්ඩ් වෙනවා ඔයාලා සිලෙක්ට් කරන ෆ්ලයිට් එකත් එක්ක. හිතින් මම ඉදිරියට බලාපොරොත්තු වෙන පැරිස් වල වීඩියෝස් ඔයාලට ගෙනලා දෙන්න. කොහොමද පැරිස් එන්නේ කියලා කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් අමතක කරන්න එපා subscribe කරන්න. ඒකට ඔයාලට තවත් විස්තර දැනගන්න පුළුවන් මේ. එහෙනම් සුබ දවසක්. bye.